ඕගොල්ලෝ හිතන්න ගයිස් මේ මෙතන ඔක්කොම කට්ටිය මෙච්චර පිරලා තියෙන්නේ මෙතන මේ ගස් වලින් වැටෙන කොළ බලන්න. මේ තියෙන්නේ කැනේඩියන් ට්‍රීස්. මේවා සමයක ඉවර වෙලා ඕටම් එක වගේ වෙද්දි ඔක්කොම කහ පාට වෙනවා. කහ පාට වෙලා ඩ්‍රයි වෙලා ඔක්කොම වැටෙනවා. වින්ටර් එකේදී මේ ගස් වල තියෙන්නේ නඩු ටික විතරයි. ගයිස් මාර වැඩේ උනේ. අපි දැන් කට්ටිය වෙන්න පිටත් වුණා. හැංගින් රොක්ස් වල හයිකින් එකට. ඉස්සරහා දාලා තියෙනවා no dogs allowed beyond this point කියලා. ගයිස් අන්න අපි ආවා හැංගින් රොක් වලට. පේවනේ සෙනග එතනත්. මාරම සෙනග ඉන්නේ ගයිස්. ගයිස් අපි ආවා මැසනර් රේන්ජස්. මේන් අපේ ගෑන් එක. පේෂානුයි මහේෂී ඔයගොල්ලන්ට මතක ඇති අපේ කලින් වොඩ්ස් වල අපේ කලින් vlogs වල ඉඳලා තියෙනවා මේ දෙන්න කැම්පින් ආවා. දැන් ඉතින් වැඩි වෙන්නේ නැහැ මෙන්න මේ චූටි බට්ට හින්දා. මොකද යාත් කැම්පින් යන අමාරුනේ කැලේ. අපි යම් බලන්න අද මහාර සෙනග කියන එකයි ඔයගොල්ලන්ට පේන්නේ වටේම. ගොඩාක් චයිනීස් කට්ටිය ඉන්නවා, ෆොටෝග්‍රැෆර්ස්ලා ඇවිල්ලා ඉන්නවා. මමත් ඒ වගේ කෙනෙක් තමයි පිටිපස්ස වගේ කැමරා එක තියෙනවා. ෆොටෝස් ටිකක් ගන්න බලාපොරොත්තු වෙනවා බලමු ඉස්සරහට ගිහිල්ලා. මෙල්බන් ඉඳලා මෙතනට එනවා නම් පැයක වගේ ඩ්‍රයිව් එකක් තියෙන්නේ නේද? ඔව් මෙල්බන් සිටි එකකින් ඉඳන් පැයයි අපිට මෙල්බන් සිටි එකේ පැයයි විනාඩි 20ක් විතර තියෙන්නේ. ඔව් මොකද අපේ ගෙදර ඉඳලා පැයක් වගේ ඩ්‍රයිව් එකක් තමයි තියෙන්නේ. ඕකට පේනවනේ කට්ටිය ඔක්කොම ෆොටෝග්‍රැෆි පේනවනේ. මේ මැසඩන් රේන්ජස් ගයිස් ගොඩක් ප්‍රසිද්ධයි ඕටම් එකට. මොකද ඕටම් එකේ ඔයගොල්ලන්ට පේනවනේ මේ ගස් වල කොළ ඔක්කොම වැටෙනවා. වැටුනහම මේ ෆොටෝග්‍රැෆි කට්ටියට මාර ලස්සන. ඒ කියන්නේ ලස්සන ෆොටෝ ෂූට්ස් ගන්න පුළුවන්. මම ගත්තා මගේ කැමරා එක එළියට ලස්සන ෆොටෝස් ටිකක් ගහගන්න. ගහන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ගහන්න පුළුවන් වෙයි කියලා හිතනවා කියන්නේ ගහන්න පුළුවන්. හැබැයි වෙලා තියෙන අනිත් කට්ටියත් වදිනවා. ඒ නිසා අර පොඩ්ඩක් නයිස් ඇන්ඩ් කාම් ප්ලේස් එකක් හොයාගන්න ඕනේ ෆොටෝස් ගහන්න පුළුවන් වෙන්න. ඒක තමයිනේ. හා? මෙතන පොලිටික බලන්න මාර පබ්ලිසිටි එකක් දීලා තියෙන හැමතැනින් ඉන්නේ. ඕගොල්ලෝ හිතන්න ගයිස් මේ මෙතන ඔක්කොම කට්ටිය මෙච්චර පිරලා තියෙන්නේ මෙතන මේ ගස් වලින් වැටෙන කොළ බලන්න. කොළ බලන්න ඇවිල්ලා තමයි මේ මෙච්චර සෙනග. අර ගහ ලස්සනයි වගේ නිකන්. ඒ වගේ තිබුණාම තමයි ලස්සන මේ ඔක්කොම නේ. මම හිතන්නේ මේ සැරේ අවුව වැඩි හින්දා කොළ ටිකක් කර වෙලා වැඩි. මේ සැරේ මේ අවුරුද්දේ පොඩ්ඩක් ඉවර වෙගෙන යන්නේ ඕටම් සීසන් එක. නෑ මේ අවුරුද්දේ අවුව සැර වැඩි නේ. ඒ හින්දා කොළ ඉක්මනටම කර වෙලා. ෂෙනිගල්ට ෆුල් ජෝලි. ඒක තමයි. මේ තියෙන්නේ කැනේඩියන් ට්‍රීස්. මේවා සමයක ඉවර වෙලා ඕටම් එක වගේ වෙද්දි ඔක්කොම කහ පාට වෙනවා. කහ පාට වෙලා ඩ්‍රයි වෙලා ඔක්කොම වැටෙනවා. වින්ටර් එකේදී මේ ගස් වල තියෙන්නේ නඩු ටික විතරයි. ආයිත් ස්ප්‍රින්ග් එක එනකොට ලස්සන දළු දාගෙන එනවා. ඒක තමයි මේ ගස් වල තියෙන විශේෂත්වය. මේවට කියන්නේ කැනේඩියන් ට්‍රීස් කියලා. ඉතින් මේ වගේ ගහක් ගෙදර තිබ්බා කියන්නේ ඉතින් අබසරණයි. අතු ගාලා ඉවරයක් නැහැ. ඒෂාන්ගේ බෝඩක් ඉස්සුත් කරන කැප්ට බෝඩක් ආන්න අර ඒක. නයිස්. ෂෙනි මේ අර ඕගොල්ලෝ බලන්න ඉන්නේ. හන්සිට ඉතින් කොච්චර ෆොටෝ ගැහුවත් එයාට යාගේ ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහන්න ඕනේ. වෙනවනේ. ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහන එක තමයි එයාගේ තියෙන එකම සැනසීම. මොකද DSLR එකෙන් ගත්තා වගේ නෙවෙයිලු. මොකද ඒකෙන් එන වෙලා යනවලු. එහෙමනේ එයාට ඕනේ ඉක්මනට බලන්න ඒක. ලස්සනයිද ඔක්කොම බලන්න ඕනේ. ඒක තමයි එයාගේ එකම සතුට. යන් අපි නම් ඉස්සරහට යන්. මාර ලස්සනයිනේ. දිගටම තියෙන්නේ කොළ ටික. Cookies for $2. Nice. It's nice, pretty, yeah. No, cash nahi hai lekin. No cash. If I have some coins. මේ පැති වල ඉන්න චූටි බබාලා දෙන්නේ. මේ කොහේ හරි ගේක ඉන්න දෙන්නෙක් වෙන්නේ නැති. ඒගොල්ලෝ cookies හදලා $2, $5 popcorns, cookies ඔක්කොම දාලා තියෙනවා. හන්සි ගත්ත එකක්. Dog treats there? Yeah. Dog treats. Nice. Dog treats අරගෙන. Right. Okay, thank you guys. See you then. Guys, ඔයගොල්ලන්ට පේනවනේ ඉන්න සෙනඟ මෙතන. පුදුම සෙනඟක් ඉන්නේ.
මං හිතන්නේ මෙතන ඇති 2000-3000ක් විතර මිනිස්සු ඉන්නවර දිගටම. මට වෙන ඇති පාර දිගටම. එහාටම යන්න තියෙනවා. ඉතින් ඕගොල්ලෝ හිතන්නේ මේ ඒරියා එකේ ෆොටෝ එකක් ගහනවා කියන්නේ ඉතින් සෙල්ලන්නේ නැහැ. තවත් එනවා. කට්ටිය තවත් එනවා. කට්ටිය ඔක්කොම හැමෝම මෙතන ෆොටෝ ගහන එක තමයි කරන්නේ. ගොඩාක් කට්ටිය ෆොටෝස් ගහනවා මෙතනට ඇවිල්ලා. එක එක විදිහ තමයි කට්ටිය ඇවිල්ලා පොඩ්ඩක් හෙන්දරේ කරනවා වාඩි වෙලා කනවා අර අතන කට්ටිය එහෙමයි. මරු ඉතින් මේ කාලෙට. අද හැබැයි ලස්සන දවසක් අද වැඩිය සීතලත් නැහැ. ඔව් හරි ගාන්ට හැබැයි පොඩක් රස්නේ. තාඩිය පොඩක් දාන හියුමිඩිටි පොඩක් වැඩි අද නේද දේශ? මේ තියෙන්නේ guys Canadian trees. මේකේ Canadian trees කියන්නේ හේතුව ඔයගොල්ලන්ට පේනවා ඇති කැනඩා කොඩිය. කැනඩා කොඩියේ තියෙන්නේ ෆ්ලෑග් එක රතු පාට මැද්දේ තියෙන්නේ මෙන්න මේ කොලේ. ඒ මොකද මේකට කියන්නේ Canadian trees කියලා. ඒකත් වෙන්නේ නැති විශේෂම හේතුව. මාර ලස්සන මේ ගස් ඕටම් එකට තමයි මේ ලුක් එක එන්නේ මේ වගේ. ශරි මයිෂෝ ෂේප් එක අතගන්න. ඔයා දාලා මම කියන්නම් ටීටි එක උඩින් දාන්න හරිද? පොඩක් ඉන්න. අපි ස්නෝ වියර් පැත්තට. හරි. දාන්න. මගුව දාන්න. උඩින් දාන්න. උඩට දාන්න. හරි. 1 2 3. ගයිස් නිවිහනේදී ෆොටෝ එකක් ගහගන්න නම් බෑ සිරාටම කියන්නේ. මොකද මේ සෙනගත් එක මේ අරගෙන අපිට එඩිට් කරන්න පුළුවන් අපිට හයිඩ් කරන්න පුළුවන් ඒ වුණාට අර රියල් ෆොටෝ ක්වොලිටි එක වදින්නේ මේ එහෙම එඩිට් කරලා ගනිද්දි ස්නෝ විඩ් යාළුවෙක් කමලා ස්නෝ විඩ් බැලුවා හරියන්නේ නැහැ ගියා. එයා හොඳට ගෲම් කරලා දැක්කද හැංග නෝමයි ගයිස් ඉතින් අපේ ගමන මෙතන ලොකු දෙයක් නෑ ඇත්තටම ගස් වල කොළ වැටිලා ඒවත් එක ෆොටෝස් ගන්න තමයි ගොඩක් කට්ටිය ඉන්නේ මං ඉස්සලා කියපු විදියට. ඕගොල්ලන්ට පේනවා ඇති හැමෝම අතේ කැමරා එකක් තියෙනවා, ෆෝන් එක තියෙනවා, ෆොටෝස් ගහනවා, සයිඩ්ස් වලට වෙලා ෆොටෝ ෂූට්ස් කරනවා. ඉතින් මැසෙඩන් වල ගොඩක් කට්ටිය කරන්නේ ඕක තමයි ඉතින්. එහෙනම් අපි දැන් යනවා තව ලස්සන තැනකට අපිත් එක්ක ඉන්න. අපි කියලා බලමු මොකක්ද ඒ තැන කියලා. අපි දැන් මේක බලලා දැන් මෙතනින් යන ගමන් ඉන්නේ. යන ගමන් කියන්නේ අපි අනිත් යාළුවෝ දෙන්නක ඇත්තටම බබාට චුට්ටක් බඩගිනි ආවනේ. ඒ හින්දා ඉතින් එයා වාහනේට ගියා. මෙතන ඉතින් අපිට ගන්න ඕනේ ෆොටෝස් දෙක තුනක් ගත්තා. ඔව් මේ ගයිස් එහෙම ලොකුවට මේ ෆොටෝස් ගහන්න අමාරුයි. මොකද හේතුව ඔව් කට්ටියත් වැඩි. මේ අපේ බවුමල්ලිත් ඉතින් දන්නවනේ. එයාගේ යාළුවෝ දැක වද දෙන්නා. අපේ ෂෙනී ගර්ල් හොඳට හිටියා. මෙයා තමයි දුන්නේ අපිට චූටි වදයක්. හැඟින් රොක්ස් වලට ආව ගයිස් හැඟින් රොක්ස් වලත් පුදුම සෙනගක්. සෙනග කියන්නේ ඔයාලා පේන ඇති වටේම කට්ටිය ක්‍රිකට් ගහනවා, කට්ටිය කැම්ප් වගේ මැච්ස් දාගෙන පොඩක් ස්පෙන්ඩ් ඩේ කරනවා. අපිත් එක්ක ඉස්සලා හිටපු හේෂානි මහේෂි හිටියා. මොකද පොඩි එක්කලා තාම නිදි. ඒ නිසා ඒගොල්ලන්ට එන්න බෑ. අනිත් එක අපි යන්නේ හයික් එකකට දැන්. අපිට පැය භාගයක විතර හයික් එකක් තියෙනවා. අපිට අලුතෙන් දෙන්නේ සෙට් වුණා. බලනත් ඉතින් ආපු දෙන්නේ. දැකලා තියෙනවද බලන්න. තව චූටි යාළුවෙකුත් ඉන්නවා. අලුතෙන් ආපු යාළුවෙක් මේ. චූටි යාළුවා. චූටි යාළුවා ෆුල් කන්ෆියුස්. මේ පැය භාගයක් නගින්න තියෙනවා ගයිස්. පැය භාගයක් කියලා තමයි කිව්වේ. පැය භාගයක් විනාඩි 40ක් විතර තමයි හයික් එක තියෙන්නේ. අපි කියලා බලමු. මම නම් ගිහිල්ලා නැහැ ෆස්ට් ටයිම් යන්නේ.
මවුන්ට් මැසඩන්. මේක තියෙන මවුන්ට් මැසඩන් ඒරියා එකේ. Bobby, hey, no dogs beyond this point. එයානේ guys, ඉන්න සෙනග මිනිස්සු යනවා මේ යන්නේ මවුන්ටන් එක උඩට ගිහිල්ලා එතන ඒ වීව් එක බලන්න. අපිත් ගිහලා බලමු කොහොමද කියලා. guys, මාර වැඩේ උනේ. අපි දැන් කට්ටිය වෙන්න පිටත් වුණා Hanging Rocks වල hiking එකට. ඉස්සරහා දාලා තිනවා no dogs allowed beyond this point කියලා. ඉතින් මොකද උනේ ඉතින් ගෑනු ළමයි දෙන්න හැදුනා. මොකද අපේ ස්නෝව් ඉන්නවා මේගොල්ලන්ගේ අලුත් බලු කුක්කා ඉන්නවා. එයාගේ නම ස්කූබි. ඉතින් මායි නිපුණුයි හිතුවා උඩට යන්න කියලා. ඕගොල්ලන්ට එක්ස්පීරියන්ස් එක දෙන්න පුළුවන්. මේ යන කික් එක නෑ උඩට ගියාට පස්සේ හොඳට හතියේ. මොකද කාල් එකකින් හයිකින් එකකට යන්නේ. අපිට උඩට යන්න guys. හම්බු නගින්න තියෙන ගොඩක් උඩට. අපි යමු. අපි ආවා Hanging Rock වලට. පේනවනේ සෙනග එතන. මාරම සෙනග ඉන්නේ guys. එතෙන්ට ඇවිල්ලා කට්ටිය ෆොටෝස් ගහනවා, වීඩියෝස් ගන්නවා, vlogs ගන්නවා. පේනවනේ. ඕස්ට්‍රේලියා මෙල්බන් වල කට්ටිය ඇවිල්ලා නැත්නම් එන්න ලස්සන තැනක්. හැබැයි long weekends වල public holidays වල එන්න එපා. පට්ට සෙනග මෙතන. අපි කරගත්තු පොඩි mistake එක තමයි ඒක. මොකද මේ ගොඩක් සෙනග අර holidays වලදී parking කරදරයි. එතකොට accessibility අඩුයි. මේක නගින්න වෙලා යනවා. ඉතින් ඒ වගේ සීන් ටිකක් තියෙනවා. හැබැයි හරි ලස්සනයි. මාර ගතිය. මෙතෙන්ට ඇවිල්ලා අපි මේ සමිට් එකට යන්නේ නැහැ. මොකද අපි Hanging Rocks වලට ඇවිල්ලා ඉතින් පල්ලෙහාට යනවා. මොකද එකක් කලුර වැටෙනවා. අපි හවස 5ට කලින් මේ ලොකේෂන් එකෙන් යන්න ඕනේ එළියට. ඒක තමයි නීතිය මේ. ඉතින් අපි ඉතින් හිතුවා පොඩ පල්ලෙහාට ගිහිල්ලා රිලැක්ස් එකේ ඉඳලා තේ එකක් බීලා හිමීට යන්න. ඉතින් උඩ නැග්ගා කියලා අවුලක් නැහැ. ඉතින් අපි ඩ්‍රෝන් එකෙන් ගත්තා ලස්සන ෂොට්ස් ටික නේද නිකෝ. මොකද නගින්න බෑ අප්පා මාර මහන්සි. ඇත්තම කතාව ඒක. guys, අපි වැස්සා Hanging Rocks වලින් පල්ලෙහාට. දැන් ඉතින් අපි වාහනයකට ගිහිල්ලා මොහොත තේ එකක් බීලා මේ බලන්න ඕනේ මොකද්ද කරන්න කියලා. තාම plan දන්නේ නැහැ. අපි යාළුවගෙන් අහලා බලමු. පට්ට රස්නේ යාද. මේ හොඳයි guys. පොඩි ළමයි එක්ක ආවම ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න වෙන පාක් තියෙනවා. ක්‍රිකට් ගහනවා නම් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. හොඳයි. මම දැක්කා මේ ශ්‍රී ලංකන් කට්ටිය ඉන්ඩියන්ස්ලා ක්‍රිකට් ගහනවා. guys, අපි කඳුනගල ඇවිල්ලා තේ එකක් බොනවා. මේගොල්ලෝ ආවේ නැහැ. බව්වා හින්දා ඉස්සලා කිව්වේ ඔයගලන්ට. අපි තේ එකක් හදාගෙන තේ එකක් බොනවා. ඕකේ guys, එහෙනම් අපි අපේ අද ගමනට සමු දෙන්න යන්නේ. වීඩියෝ එක අවසන් කරන්න යන්නේ.
ඉතින් ඔගොල්ලෝ මොකද හිතන්නේ වීඩියෝ එක ගැන? මේ ඒරියා එක ගැන? දාන්න කමෙන්ට් එකක්. නේද? ඇවිල්ලා නැත්නම් එන්න ඇවිල්ලා බලන්න. ඔව්. මම මේකේ ලොකේෂන් එක දාන්නම් guys. මේක තියෙන්නේ මැසනර් රේන්ජර්ස්. මැසනර් රේන්ජර්ස් වලට අපි ඉස්සෙල්ලා ගිහපු අර ෆොටෝ ලොකේෂන් එක තිබ්බ තැන තමයි මැසනර් රේන්ජර්ස් ඒ ඒරියා එකට කියන එක්සැක්ට් නම මැසනර් රේන්ජර්ස් කියලා තමයි කියන්නේ. මේ අපි ඉන්න පාක් එකත් අයිති වෙන්නේ මැසනර් රේන්ජර්ස් වලට තමයි. ඉතින් දැන් මෙතන තමයි හැංගින් රොක්ස් තියෙන්නේ. අපි හැංගින් රොක්ස් වල භාගයක් දුරට ගියා උඩටම ගියේ නෑ. මොකද කට්ටිය වැඩි ඇඟ හැප්පෙන තරම් සෙනග. ඉතින් ඒ නිසා අනිත් එක පෙට්ස්ලා ඩොග්ස්ලා වරන් එන්න එපා. මොකද උඩට අරන් යන්න දෙන්නේ. එතන ලොකුට ගහලම තියෙනවා බලු කුක්කෝ බලු කටව අරගෙන බෑ කියලා. ඉතින් අපි හිතන ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අලුතෙන් බලන කට්ටිය ඉන්නවනම් අපේ වීඩියෝස් වලට subscribe කරලා support එකක් දෙන්න. අපි තව හොඳ වීඩියෝස් කරන්න plan කරනවා. ඒ වගේම අපේ Facebook page එක තියෙනවා, Instagram page එක තියෙනවා, ඒ වගේම TikTok account එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒවයි සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ එකෙන් හම්බ වෙනතුරු හැමෝම පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා. Bye. Bye.